පැහැබර දිනයකට ආයුබෝවන්. අපි කතා කරගෙන ආවේ ආයතනයක ඔබ වෙන්නේ කොහොමද කියලා. එතනදී වෘත්තීය අභිමානය ගැන කතා කරපුව අපි අද කතා කරමු ඊළඟ වචනය පිළිබඳව. ඒ තමයි වෘත්තීය විනය. වෘත්තීය විනය සමානයි වෘත්තීය ආචාර ධර්ම කිව්වොත් ඒ නිවැරදි. නමුත් වෘත්තීය විනය සහ ආචාර ධර්ම අතර දෙකේ එකතුවකින් මේ වෘත්තීය ජීවිතය ගොඩනගෙනවා නම් ඔබ විනයානුකූල කෙනෙක්. මෙහිදී මම ඔබට පුංචි සූත්‍රයක් හඳුන්වලා දෙන්නම්. ඒ තමයි සිතිවිල්ල ක්‍රියාවක් වේ ක්‍රියාව පුරුද්දක් වේ පුරුද්ද චරිතයක් වේ කියලා. ඔබේ සිතිවිල්ල වෘත්තීය විනය සහ වෘත්තීය ආචාර ධර්ම වල එකතුවක් වුණොත් ඔබ විසින් ගොඩනැගෙන චරිතය විනයෙන් සහ ආචාර ධර්ම වලින් පිරි චරිතයක්. ඉතින් මේ හැම දෙයකම උපත සිතිවිල්ල. විනයෙන් යුතු සිතිවිල්ල විනයෙන් යුතු වෘත්තිකයා තනවා. ඔබ වන්න නම් ඒ වෘත්තීය විනයෙන් යුතු සිතිවිල්ල හද මනසේ රෝපණය කරගන්න. අලුත් දිනක අලුත් සිතිවිල්ලකින්